අපි ගාව තියෙන සෑන්ඩ් පිට් එකක්. ඒක ඔයගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් RC vehicles adventure playing area එකක් තියෙන RC Defenders ප්ලේ කරන්න පුළුවන්. අපේ තියෙනවා beverages, cold coffee, hot coffees, food items try කරන්න පුළුවන්. මේක all in one එකක්. ආරම්භය ගැන කිව්වොත් අපේ තාත්තගේ ගම ඩවුන් සවුත්. ඉතින් ඒකෙන් තමයි මට ඉන්ස්පිරේෂන් එක ආවේ හොටෙල් ෆීල්ඩ් එක, ටූරිසම් ෆීල්ඩ් එක. අඳුරන අයියලාගේ මාර්ගෙන් මට දැනගන්න හම්බුණා. හොඳම කෝස් එක තිබ්බේ කොළඹ බාටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එකේ කියන එක. තියරි නොලෙජ් එක මුලින්ම ටච් වුණ තැන කොළඹ බාටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එක. පස්සේ මම එක්ස්පීරියන්ස් හදාගන්න යද්දී එතනදී දාපු ලතේ ආර්ට්ස්, එතකොට ෆෝම් එක කොහොමද කැඩෙන්න ඕන ඔය ඔක්කොම ඒවා ටික මට ඕල්රෙඩි කවර් අප් වෙලා තිබ්බා බැරිස්ටා කෝස් එක කරද්දී කොළඹ බාටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එකේ. ඉතින් කොක්ටේල්ස් වල ප්‍රැක්ටිකල් දැනුම මට ඩවුන් සවුත් වර්ක් කරන ටයිම් එකේදී ආවත් මට තිබ්බා මේකේ තියරි කෑල්ල හරියටම ටච් කරලා ඉගෙන ගන්න ඕන කියන එක. ඉතින් මම ආයෙත් 2024 දී ඩවුන් සවුත් වලින් ඇවිල්ලා කොළඹ බාටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එකේ බාටෙන්ඩර් කෝස් එකත් කම්ප්ලීට් කරා. ඊට පස්සේ මම බැලුවා දැන් මගේම කියලා දෙයක් පටන් ගන්න ඕන කියලා. මට මවුන්ට් වල මේ ලොකේෂන් එක හම්බුණා. මගේ දෙයක කියලා මගේ යාළුවෝ අයියා කෙනෙක් ඉන්නවා. ඉතින් අපි දෙන්න එකතු වෙලා මෙතන මේ වැඩේ පටන් ගත්තා. ඉතින් අපේ කන්සෙප්ට් එකේ සෑන්ඩ් පිට් කියලා කියන්නේ අපි ගාව තියෙන සෑන්ඩ් පිට් එකක්. ඒක ඔයගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් RC vehicles විදියට excavators, dump truck, wheel loaders ඒ වගේ vehicles ප්ලේ කරන්න පුළුවන්. ඒත් එක්කම අපේ adventure playing area එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට RC Defenders ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙනවා beverages, cold coffee, hot coffees, shakes, smoothies and mocktails තියෙනවා. ෆුඩ් අයිටම්ස් try කරන්න පුළුවන්. වෙස්ටර්න් ෆුඩ් අයිටම්ස් තියෙනවා, ඉටාලියන් ෆුඩ් අයිටම්ස් තියෙනවා. ඉතින් මේක all in one එකක්. ඉතින් මේ වගේ කැෆේ කන්සෙප්ට් එකක් බිහි වෙන්නේ very first time in ශ්‍රී ලංකා. අපි කෝස් එක කරන කාලෙදිම අපිට ගැන්නුවා තමන්ගෙම කියලා දෙයක් පටන් ගද්දී කොහොමද ඒක කළමනාකරණය කරගන්න ඕන කියන එක. ඉතින් මට ඒක ඔළුවේ දිගටම තිබ්බා. මගේම කියලා එකක් පටන් ගන්න යද්දී මම මේකට ආයෙත් කොළඹ බාටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එකේ අපේ සර්ලාගෙන් මිස්ලාගෙන් උදව් ඉල්ලුවා. මෙහෙම දෙයක් කරන්න යනවා දැන් මට මෙතනදී මේ හෙල්ප්ස් ඕන කියන එක. ඒගොල්ලොන්ගෙන් දුන්නු සපෝට් එක එතනදී ඇත්තටම ග්‍රේට්. يعني මට කොෆි බීන් එකේ ඉඳන් හැම ඉක්විප්මන්ට්ස් එකම හොයාගන්න ඒගොල්ලෝ මාර සපෝට් එකක් දුන්නා. දැනට මගේ ඉන්නවා මෙතන ස්ටාෆ් එකේ 4 දෙනෙක්, බැරිස්ටාලා 4 දෙනෙක්. ඒ 4 දෙනාම මම තෝරගත්තේ කොළඹ බාටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එකෙන් අයින් වෙච්ච 4 දෙනෙක්. මොකද මම විශ්වාස කරා තදින්ම මට තියෙන නොලෙජ් එක, මට තියෙන තියරි නොලෙජ් එක, ප්‍රැක්ටිකල් නොලෙජ් එක ඒගොල්ලන්ටත් ඕල්රෙඩි තියෙයි කියලා. ඉතින් කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් බැරිස්ටා කෙනෙක් නැත්නම් බාර්ටෙන්ඩර් කෙනෙක් වෙන්න, එයාලට මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ බැරිස්ටා කියන කෑල්ල විතරක් කරලා ඉන්න එපා, බාර්ටෙන්ඩර් කියන කෑල්ල විතරක් කරලා ඉන්න එපා. ඔය දෙකම කරන්න. මොකද මේ දෙකම ඕනේ මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න. තමන්ගෙම කියලා කැෆේ එකක් දාන්න ඉන්නවා නම් ඔය දෙක ඉගෙනගෙන තියෙන එක මාර විදිහට වටිනවා. තමන්ගේ ඇඟ ඇතුළේ ඉන්න පොඩි ළමයාව එළියට ගන්න තියෙන යූත් ජෙනරේෂන් එකට, යං ජෙනරේෂන් එකට තියෙන හොඳම තැනක් මේ කැෆේ එක. ඇවිල්ලම් බලන්න.